මේක හදන හැටි මම කියලා දෙන්න. ඉස්සරහට මේ වගේ චූටි දේවල් ඔයාලට හදන්න මම සාමාන්‍ය සතියකට දෙකක් විතර කියලා දෙන්නම්. ඉතින් එහෙම ආසාය මගේ page එක follow කරලා තියාගන්න. ඔයාලට බලන්න පුළුවන් මම ඉස්සරහට ගෞමානයට පවා කියලා දෙනවා. ඒ කියන්නේ චූටි බබාලට තමන්ගේ බබාට තමන්ගේ අතින් ඇඳුමක් මහ ගන්න පුළුවන්. එතකොට ඉතින් චූටි බබාලගේ නයිට් කිට් ගවුමක් කලිසමක් ඒ වගේ දෙයක් චූටි බබෙකුට මහ ගන්න විදිහ පවා ඉස්සරහට මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද බලමු මේක හදන්නේ කොහොමද කියලා. එන්නකෝ. ඉතින් මෙන්න මේ වගේ ටිකක් ඝනකම අඩු කඩා හැලෙන ගොඩක් වෙලාවට සිල්ක් වගේ රෙද්දක් නම් හොඳයි. මෙන්න මේ විදිහට මම නම් මේ ගොඩක් ගවුම් අහලා ඉතුරු රෙදි ගොඩක් වෙලාවට මම ස්ක්‍රන්චි එකක් දෙනවා මගේ කස්ටමර්ට ඇඳුම් මහන ඒ රෙද්දෙන්ම. ඉතින් මේ විදිහට ගන්නේ මේ පළල පැත්තට අඟල් 4.5 තමයි උඩරිම වගේ හිටින්න 4.5 ඊට අඩු කරොත් ඉතින් චූටි එකක් එන්නේ. ඒක කැතයි. සාමාන්‍ය අපි ගන්න ස්ක්‍රන්චි එකේ අතර දාන්න පුළුවන් ස්ක්‍රන්චි එකේ පළල අඟල් 4.5ක් වගේ වැඩි වෙන්නේ. සහ දිග පැත්ත අඟල් 18ක් 20ක් 22ක් වගේ ගන්න පුළුවන්. ගොඩාක් වැඩි කරගන්නත් එපා. එතකොටත් කැතයි. මෙන්න මේ විදිහට මේ කෙරවල වල දෙක අපි හොඳ පිට තියලා මේ පළල පැත්තෙන් මෙෂර්මන්ට් එකක් ගහ ගන්න ඕන. බලමු. ඔය විදිහට දෙපැත්තට එක් කරගෙන අඟල් භාගයක විතර මම වාසිටින්න ගහ ගන්න. මොකද නැත්තම් ලිහිලා යන්න පුළුවන්. ඔය විදිහට ගහ ගන්න. ඊට පස්සේ අපේ ගහගත්ත මෙෂර්මන්ට් එක මැෂින් එක උඩට හිටින විදිහට තියන්න. තියලා ඔන්න විදිහට එලා ගන්න. එලාගෙන උඩ පොට ඇතුළට නමලා උඩ පොට